Hi guys, මගේ පළවෙනි ස්ටඩි බ්ලොග් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. හරි එහෙනම් අපි මුලින්ම බලමු පාඩම් කරන්න තියෙන මොකක්ද කියලා. අද මම ස්ටඩි කරන සබ්ජෙක්ට් වලින් එකක් තෝරගෙන ප්‍රශ්න හදන්න තමයි මම යන්නේ. කෙමිස්ට්‍රි හොඳයි කියලා මට හිතුණා. මොකද මට හිතුනේ වලුවෙම කෙමිස්ට්‍රි පන්තියක් තියෙන හින්දා ඒකේ වැඩ ටික ඉවර කරලා තියෙන එක පන්තියට යන්න කලින් හොඳයි. තාම ක්ලාස් එකට ගිහින් මුල් දවස් නිසා වැඩි ලොකු නෝට් එකක් නෑනේ. ඒක නිසා ඉක්මනට වැඩි වෙදක ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් පටන් ගමු. මිනිහ වලට කියන්න ඕනේ මගේ වොයිස් එකේ අඩුපාඩුවක් තියෙනවා. ඇත්තටම සමාව වෙන්න. මොකද මගේ පළවෙනි බ්ලොග් එකනේ. මම O level දවස්වල අන්තිමට තමයි මට මේ ප්‍රශ්න හදන එක නෝට් උනේ. එතකොට ඉතින් පළක් වැඩිනේ. දැන් A levels වල මුල නිසා මම හිතුවා A level මේ ප්‍රශ්න හදන එක කරන්න. ඒකෙදි කරන්නේ දැන් මම නෝට් එක ලියද්දී පිටුවේ පොඩ්ඩක් ඉඳ තියෙනවා. ඊට පස්සේ ඉඳ තියෙන ටිකේ මම ඒ පිටුවල දාලා ප්‍රශ්න හදනවා. මාත් මුලින්ම දැන් තමයි මේක අත්හදා බලන්නේ. මං හිතනවා හරියයි කියලා. මොකද ඉතින් මට එතකොට එක්සෑම් එකට කලින් දවසේ ප්‍රශ්න ටික බලලා පාඩම් මතක් කරගන්න පුළුවන් ඉක්මනට. මේ ඉන්නේ මගේ පූස මොනෝ. එයත් මාත් එක්ක වැඩි වෙනකම් හිටියා. ඉතින් මගේ මිනි ස්ටඩි බ්ලොග් එක දැන් මෙතනින් ඉවරයි. ඊළඟ බ්ලොග් එකෙන් හමු වෙමු.